Your voice in the mirror decides your voice in the boardroom. Okay guys. මොකද්ද මම ඒ කිව්වේ? ඒ කිව්වේ අද දවසේ කරන ඇක්ටිවිටි එක. එහෙම නැත්නම් අපි කියන mirror practice කියලා. කන්නාඩි ඉස්සරහට කියලා පුරුදු වෙලා ඇවිල්ලා අපිට සමාජ ඉස්සරහ කතා කරන්න පුළුවන්. මේක ඉතාමත් සරල හා ප්‍රසිද්ධ කතන ක්‍රියාවක්. අපි මේ ගොඩක් වෙලාවට ස්පීච් ප්‍රැක්ටිස් කරද්දී මේක අපි කරනවා. ඒ කියන්නේ කන්නාඩි ඉස්සරහට ගිහලා ඔයා කතා කරන්න. ඉන්නේ ඔයාම තමයි. ඔයාටම අභියෝගයක් වෙනවා. ඔයා ඔයාගේම අඩුපාඩු හදා ගන්නවා. ඊට පස්සේ ඔයාලට සමාජ ඉස්සරහ ගිහලා කරන්න පුළුවන්. මේක එච්චර ලොකු අමාරු දෙයක් නෙවෙයි. හරිම චූටි දෙයක් තියෙන්නේ. හැබැයි ඉතින් කරන්න ඕනේ කැපවීම. කැපවීමෙන් කරොත් අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. හරි. ඊළඟ බලමු මොකද්ද මේ මිරර් ප්‍රැක්ටිස් එක කරන්න කියන එක. කරන එක හරිම ලේසි. කන්නඩි ඉස්සරහට ගිහිල්ලා හිට ගන්න. හොඳට මූණ ආලෝකමත් වෙලා තියෙනවා. ඒත් අපිට දැන් පැහැදිලිව පේන්නේ. ඊට පස්සේ ඔයාලට කියන්න ඕන විස්තර කන්නඩි බලාගෙන කියන්න. මේක කීප වතාවක් නැවත නැවත කියන්න. එක සැරයක් කියවන්න නවත්තන්න එපා. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. විනාඩි 5ක් විතර ඔය කිව්වොත් ඇති දවසකට. දවස් 3ක් 4ක් කරන්න. ඔයාලට ඕන විස්තර ඔක්කොම ටික බලාගෙන කියන්න. මුලදී ටිකක් පැටලෙන්න පුළුවන්. නැත්නම් උඩට මාරු වෙන්න පුළුවන්. යන පිළිවෙල බය වෙන්න එපා. ඕක සාමාන්‍ය දේවල්. ඒක පළවෙනි ස්ටේජ් එක. ඒ වගේම ඕක කියද්දී අපේ කට්ටිය hina වෙනවා. ගණන් ගන්න එක සාමාන්‍ය දෙයක්. අනන්තත් අපේ ළමයින්ට වෙලා තියෙන එක නැචරල්. ඊළඟ දේ තමයි මිරර් ප්‍රැක්ටිස් එකේදී next level එක තමයි මේක රෙකෝඩ් කරන්න ඕනේ ඔය. ඔයා රෙකෝඩ් කරලා ඔයා මේක ප්ලේ බෑක් කරලා බැලුවොත් ඔයාලට තවත් හොඳට බලන්න පුළුවන් වගේ මොකද වෙනස් වෙන්නේ කියන එක. හොඳට මතක තියාගන්න කන්නඩි ඇතුළේ ඉන්නේ ඔයාව තමයි ඔයා චැලෙන්ජ් කරන්නේ ඔයාව තමයි හදන්නේ. එතන කිසිම දෙයක් නෑ මේ ක්‍රම 100% සාර්ථකයි. ඔයාලට ප්‍රතිඵල තියෙනවා. වැඩේ හරියන් පස්සේ මට කමෙන්ට් එකක් දාන්න. Thank you.